Yay! Donnie, you like? Oi, nada. Tahu kah? Fish. Hello guys, Hi guys, welcome to Boy Family. Remy. අපි අද යනවා කොහෙද යන්නේ? කොහෙද කි? Yeah, district. Yes, අපි ගියා Lake District. අපි අපේ සමු හොලිඩේ එකට මේ පාරේ ගියේ Lake District. අපිත් එක්ක අම්මයි තාත්තත් ආව මේ පාරේ යන්න. මේ ට්‍රිප් එක නම් ගොඩාක් enjoy කරා අපි. Enjoy. Yes, enjoy කරා. චුටි පුබි තමයි ගොඩක් මනේ. Crocodile. කොකඩයි දැක්කද? No crocodile. කොකඩ? Oh no, this is douche. Douche is marking ooh ah ooh ah. මේ පාර නම් මට වොයිස් දාන්න බැරි වගේ මොකද අපේ චූටි මැඩම් ඉන්නවනේ. Hello guys. එයා තමයි ඉතින් අද මාත් එක්ක වොයිස් දාන්න ඉන්නේ. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ එක තිබ්බ ස්ටොප් එකක් නවතින්න එතනින් නැවතිලා ඊළඟ එකේ ආයෙ ට්‍රේන් එක කරන් තමයි අපි වින්ඩර්මීර් වලට යන්නේ. අපි වින්ඩර්මීර් වලට ගිහිල්ලා තව මේ vlog එකේම තියෙන ඇම්බල්සයිඩ් ඒ දෙකට තමයි අපි ගියේ. හරිම ලස්සන පැත්තක්. ලේක් දිස්ත්‍රික් කියන්නේ ලේක් වලින් මවුන්ටන්ස් වලින් දොර හිල්ස් වලින් වටවෙච්ච පොඩි පැත්තක්. ඒක හරි ලස්සනයි. මේ පැත්ත බලන්නකෝ වීඩියෝස් වල අපිට ගොඩක් කියන්න දේවල් නෑ. බලන්න දේවල් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි මේ පැත්ත. හරියට නිකන් ලංකාවේ නුවරඑළිය පැත්ත වගේ මාර ලස්සනයි. මේ තමයි වින්ඩර්මීර් ට්‍රේන් ස්ටේෂන් එක. මේක පොඩි ට්‍රේන් ස්ටේෂන් එක. මෙතනින් තමයි අපි දැන් යන්නේ ඔරෙස්ට් හෙඩ් කියලා පොඩි හිල් එකක් තියෙනවා මේ ළඟම. ඒක නගින්න තමයි දැන් අපි යන්නේ. මේක ගොඩාක් අමාරු එකක් නෙමේ. මෙතන විනාඩි 30න් වගේ අපිට නගින්න පුළුවන් පොඩි හිල් එකක්. තව මේක අපිට බගේ කරගෙන යන්න පුළුවන් වුණා. මොකද ඒකේ තියෙනවා අමාරු පාර වෙනම මේ දැන් පේන මෙතන තියෙන රෙඩ් ලයින් එකයි බ්ලූ ලයින් එකයි. දැන් අපි ගියේ බ්ලූ ලයින් එකේ. ඒක අපිට පාර තමයි තියෙන්නේ නගින්න. අපි රෙඩ් ලයින් එකේ ගියොත් අපිට තියෙනවා පොඩි නිකන් ස්ටේර්ස් වගේ තියෙනවා අමාරුයි පැත්තේ යන්න. තනිය යන කෙනෙක්ට නැත්නම් කපල්ස් වගේ යනවා නම් ගෲප්ස් යනවා නම් ලේසි යන්න. ඒ කියන්නේ කට්ටියත් එක්ක අපි ඉතින් බග් එකක් අරන් ගිය නිසා බබා ඉන්න හින්දා අපි පාරෙන් තමයි ගියේ. මේ වගේ තමයි ඉතින් ලේසි කිව්වට ඉතින් නගින්න ගියාම ඉතින් අමාරුයි අපිට. පේනවනේ. මේක ලේක් දිස්ත්‍රික් වල තියෙන view point එකක්. අපිට මේක උඩට ගියාම ලස්සන දියැලි, ඒතොර තව ලොකු කන්දු එහෙම බලා ගන්න පුළුවන්. තව චුටි චුටි ටවුන්ස් වගේ තමයි තියෙන්නේ. ලොකු ටවුන් එකක් එහෙම කියලා නැහැ. මේක නිකන් පොඩි ගමක් වගේ. හරි ලස්සනයි මේ පැත්ත. හරිම නිස්කලංකයි. හොඳ ෆ්‍රෙෂ් එයා තියෙනවා. හරිම ලස්සන ට්‍රිප් එකක් වුණා අපිට මේක. මේ තියෙන හිල් එකේ උඩම නෙමෙයි. අපි යනකොට හම්බුණ තවත් තැන. හරිම ලස්සනට පෙවුණා මෙතනට අපිට.
the booking. Indonesia. මේ තියෙන්නේ අපි හිල් එක නගිනකොට හම්බෙච්ච ගහක කොටයක්. මේකේ ගොඩක් අය ගහලා තියෙනවා කොයින්ස් පොඩි කාසි. මේ ගහේ ගහනවා මේ ඒ කියන්නේ මොනවා නිකන් විශ් එකක් හිතලා අපි නිකන් වාසනාව ගේන්න කියලා ඔය නිකන් එයාලා හිතන දෙයක්. ඒක අපේ ලක් එකට වගේ කරන දෙයක්. ඒක අපිත් ඉතින් කරා එක. මේ හරිය තිබුණා ගස් වලින්ම කොටලා පාට කරපු සත්තු වගේක්. Hello guys. Femi. Your sheep is daddy. Bye, daddy. Sheep. Moses, mommy. Beep, beep, beep. Wow, this tree. Mommy, what is... Yes, finally අපි ආවා හිල් එකේ උඩට. බානු මම මෙතනින් පොඩක් වොයිස් එක කට් කරනවා. මොකද ඔයාලට ලස්සන බලන්න හින්දා. දැන් ඉතින් ආය පල්ලෙහාට බහින්න තුමා තියෙන්නේ. නැග්ගොත් ඉතින් බහින්න එපා. දැන් අපි බහැලා යනවා තවත් තැනකට. ඒ තමයි අපි යන්න ඕන ලේක් එකේ. ලේක් එකේ අපි ක්‍රූස් එකක් ගන්නවා. ක්‍රූස් එකේ විනාඩි 30ක් වගේ යන්න තියෙනවා ඇම්බර්සයිඩ් වලට. ඇම්බර්සයිඩ් වල තමයි අපි දවසක් ඉන්නේ. අපි ඒ හොටෙල් එකක one night ඉඳලා පස්සේ ආයේ ඒ පැත්ත බලලා ඊට පස්සේ ආයේ අපි වින්දමීර වලට එන්නේ. ඒක මම ඒ වෙති කියන්නම් බලන්නකෝ දැන් යන දිහාව. අපි ලන්ච් වලට ගියේ මෙන්න මේ බේකරි එකට මට නම නම් මතක නැහැ මේකේ. හැබැයි අපි ගත්තේ බීෆ් පයි ගත්තා, තව ස්ටේක් පයි ගත්තා. ඒවා හරිම රසයි. ගොඩාක් රසට දුන්නේ අපිට. මේක මේ පැත්තේ තියෙන කියන්නේ UK වල ගොඩාක් ප්‍රසිද්ධ කෑමක්. දැන් අපි යන්නේ ලේක් ක්‍රූස් එකේ. දැන් අපි එතන ටිකට් ගන්න තමයි මේ යන්නේ. දැන් අපි මේ ක්‍රූස් එක ගන්න වින්ඩමීර වලින්. වින්ඩමීර ඉඳන් අපි ඇම්බර්සයිඩ් වලට තමයි යන්නේ. Why cruise?
අපි දැන් ආවේ ඇම්බර්සයිඩ් වලට. මෙතන ඉඳලා අපිට තව වෙලාව පැය 2-3ක්ම තිබ්බා හොටෙල් එකට චෙක් ඉන් වෙන්න. අපිට 3ට තමයි චෙක් ඉන් වෙන්න තිබ්බේ. ඒ හින්දා අපි තවත් තැන් කීපයක් ගියා බලන්න ඒ වෙලාව අතර. අපි පහින් යනකොට හම්බෙච්ච පාක් එක මෙතන ලේක් එක ළඟමයි තියෙන්නේ. ඒක නාන්නත් පුළුවන්. තව ගොඩක් අය බෝට් රයිඩ් එහෙමත් යනවා. කයාකි කරනවා. අපි එතන පොඩ්ඩක් චූටි බූබිට සෙල්ලම් කරන්නත් දීලා තව අපි ස්නැක්ස් එකක් අරගෙන ටික වෙලාවක් ඇවිදලා හිමීට ගියා. ඉතින් අපිට වෙලාවක් තියෙන හින්දා අපි මේ දැන් යන්නේ රෝමන් ෆෝර්ට් බලන්න. මේක ඒ ඉස්සර කාලේ රෝමන් කට්ටිය ඉද්දී යාල හදපු ගොඩනැගිලි වල මේ තියෙන ඉස්සර කාලේ තිබ්බ විදිය තමයි. ඒ ගොඩනැගිලි වල නටබුන් තමයි දැන් තියෙන්නේ. අපි ඉතින් ඒව බලන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. This is called moo moo moo. දැන් එතන තියෙන ෆාම් එකක්. අපිට දැන් හොටෙල් එකට චෙක් ඉන් වෙන්න වෙලාවත් ළඟයි. ඒ නිසා අපි යනවා ඒ හරියෙම චූටි බූබිට දවල්ට කවා ගන්න. එයාට අපි පාස්තා එකක් තමයි ගත්තේ චිකන් දාලා. චිකන් පාස්තා සලාඩ් එකක් කරගෙන ඒ හරියේ තිබ්බ ලේක් දිස්ත්‍රික් වල ප්‍රසිද්ධ බේකරි එකක්. ඒකේ නම ඇපල් පයි. අපි ඒකට ගියා. එකෙන් අපි කොෆි ගත්තා. අයිස් කොෆි අරගෙන අපි බොන ගමන් චූටි බූබිට එතනින් කවා ගත්තා. Yummy yummy. මේ තියෙන්නේ ඇම්බර්සයිඩ් වල තියෙන බ්‍රිජ් හවුස් එක. මේක ගොඩාක් සංචාරක ආකර්ෂණය දිනාගත්ත තවත් තැනක් ලේක් දිස්ත්‍රික් වල. අපි දැන් යන්නේ හොටෙල් එකට චෙක් ඉන් වෙන්න. අපි හිටියේ ද ඇම්බර්සයිඩ් ඉන් කියන හොටෙල් එකේ. මේක තියෙන්නේ අර බ්‍රිජ් හවුස් එක ළඟමයි. මෙතන පොඩි ටවුන් එකක් තමයි තියෙන්නේ. ඒ හරියම දියල්ලකුත් තියෙනවා. අපි හොටෙල් එකේට ගිහිල්ලා ටිකක් රිෆ්‍රෙෂ් වෙලා පස්සේ හවස යන්න තමයි යන්නේ දියල්ල බලන්න. මේ තමයි ඉතින් අපි එදා හිටපු හොටෙල් එකේ රූම් එක. ඒකේ අපිට මේ වගේ බෙඩ් එකයි, තව තිබ්බා බන්ක් බෙඩ් එකක්, තව ඒ වගේම බාත්රූම් එකයි, තව අපිට කොෆි හදාගන්න ඒ ෆැසිලිටිස් ටිකක් තිබ්බා. හරිම ලස්සන රූම් එකක් අපිට තිබ්බේ. හරිම ෂෝක්. අපි දැන් ඇවිල්ලා අඳුම් මාරු කරලා ගොහෝදගෙන යන්න තමයි යන්නේ. අර මං අර කලින් කියපු දියැලට. ඒ තමයි ස්ටොක් කිල් ෆෝල්ස් කියන දියැල. මේ තමයි ඉතින් අපි දෙන්න.
අපි දෙනා ටිකක් මැච් වෙන්න ඇන්දා. මේ තියෙන්නේ දැන් අපි දියැලට යන පාර. මේක නිකන් සාමාන්‍ය මහ පාර වගේ. මේක එච්චර අමාරු නෑ. කන්ද වගේ තියෙනවා නගින්න. ඊට පස්සේ දියැල ළඟට යන පාර හරිම අමාරු පාරක්. ඒක තමයි අපිට හම්බෙච්ච ගිය ගමනේදී හම්බෙච්ච අමාරුම පාර. අපි දැන් යද්දි චූටි බෝබි නිදාගත්තා. අපි එතන ගිහලා තමයි චූටි බෝබි ඇහැරෙව්වේ. මෙතන නම් හරිම අමාරුයි නගින්න. මොකද විශේෂයෙන්ම අපි චූටි බෝබිගේ බග් එකත් අරන් ගිය හින්දා තමයි අපිට අමාරුනේ. බලන්නකෝ අපිට ඒ අනහරියදී නම් වීඩියෝස් ක්ලිප් ගන්න බැරුව ගියා. මොකද අපි වෙනම බග් එක තාත්තා වෙනම උස්සගෙන ගියා. අපි චූටි බෝබි වෙනම අරගෙන ගියා. හරිම අමාරුයි යන පාර නම්. අපි දැන් යන්නේ රෑට කන්න තමයි. ඒ පොඩි පොඩි ටවුන් තියෙන නිසා වැඩි රෙස්ටොරන්ට් නැහැ. අපි හිතුවා පිට්සා කනවා කියලා. මේක ඉතාලියන් පිට්සා රෙස්ටොරන්ට් එකක්. ඒකේ කෑම නම් හරිම රසයි. ඊට පස්සේ අපි ආයෙ හොටෙල් එකට ගියා. මේ පහුවෙනිදා උදේ අපි දැන් යන්නේ හොටෙල් එකේම තියෙන බ්‍රෙක්ෆාස්ට් බෆේ එකට. ඒකෙත් ඉතින් සීරියල් වර්ග තිබ්බා. තව සෙට් මෙනු එකක් තිබ්බේ. අපිට කැමති කෑමක් ඕඩර් කරලා එතනින් ගන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකට. තව තිබ්බා බ්‍රියෝෂ් වර්ග, ක්‍රොසාන්ට් තිබ්බා. එතකොට මෆින්ස් වර්ග එක තිබ්බා අපිට ගන්න ඇති වෙන්න. මේවා අපි ඕඩර් කරලා ගත්ත ඒවා. ඒ වෙලේ හදලා දුන්නා. ඒවා නම් හරිම රසයි. දැන් අපි කාලා කරලා ආයෙත් ආව රූම් එකට අපි බඩු ටික පැක් කරගෙන යන්න. මොකද අපිට චෙක් අවුට් වෙන්න තියෙන්නේ 10ට හින්දා. බලන්නකෝ චූටි බෝබි මොකද මේ කරන්නේ කියලා. එයා හොඳට ඇඳගෙන සනීපෙට ටීවී එක බල බල ඉන්නවා. මේ තමයි අපිට හොටෙල් එකට පෙනුන එළිය view එක. කඳු තමයි අපිට බලා ගන්න හම්බුනේ. තවත් හොටෙල් එකක් තියෙන්නේ හා පැත්තේ. දැන් අපි චෙක් අවුට් වුණා. චෙක් අවුට් වෙලා හක්කලා දැන් යන්නේ තවත් දියල්ලක් බලන්න. මේකටත් තව ගොඩක් ඇවිදින්න තියෙනවා. එච්චර අමාරු පාරක් නෙමේ. ගොඩක්ම මහ පාරෙන් යන්න තියෙනවා. ඊට පස්සේ ආයේ යන්න තියෙනවා තව පොඩි පාරක කන්ද නගින්න. ඒක ඊයේ ගිය තරම් අමාරුම පාරක් නෙමේ. හරි ලස්සනයි එතන තිබ්බ view එක. ඒ කියන්නේ ෆාම් තිබ්බා. එතකොට කන්ද බලා ගන්න පුළුවන් වුණා. තව බැටළුවෝ එහෙම හිටියා. හරි ලස්සනයි. චූටි බෝබි ඉතින් හරි ආසයිනේ සත්තුන්ට.
I love you, Daddy. let's go come. අපි දැන් දියාල බල්ල ඉවරයි. මෙතන චූටි බෝයි පොට සෙල්ලම් කර කර ඉන්නවා. එතන එන්නේ නැහැ. අර චූටි කන්ද වගේ තියෙන හින්දා එතන සෙල්ලමයක්. දැන් ඉතින් අපි යන්නේ. දැන් අපි ඉන්නේ මේ ඇම්බර්සයිඩ්නේ. ඔයාලට මතක ඇති මං කිව්වා අපි මේ ක්‍රූස් එකේ ආවා කියලා ඇම්බර්සයිඩ් වලට ඉන්න මේ ඉතලා. දැන් අපි අද දැන් යන්නේ ආයේ ඉන්න මේ වලට. මේ සැරේ අපි යන්නේ බස් එකේ. ඉතින් අපි ගිහිල්ලා කියලා ඒ පැත්තේ තියෙනවා තවත් ලේක් එක ළඟ එතන නාන්න කරන්නත් පුළුවන්. අපි දැන් එතන තමයි යන්නේ. එතන ඉඳන් දවල්ට කවා ගන්න ඕන චෝටි බෝබිට. අපි මෙතන ඉද්දි වෝප්ලේන් දෙකක් ගියා. මම මෙතන නැත්තම් සවුන්ඩ්ස් කට් කරලා තියනවා. මොකද ඒකේ ඔරිජිනල් සවුන්ඩ් එක වලට අහන්න ඕනි හින්දා. හරි ඉතින් දැන් අපේ මේ vlog එක ඉවරයි. මේ දවස් දෙකේ අපි මේ දේවල් තමයි බලන්න ගියේ කරේ. හරිම ලස්සන ට්‍රිප් එකක්. මොකද මේ පාර අපි ලස්සන තැන් බලන්න ගියා. තව අපිත් එක්ක අම්මයි තාත්තත් තව යන්න. හරිම ලස්සන ට්‍රිප් එකක්. ඉතින් අපි තවත් ආයෙත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනින් එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි බයි. Bye bye.